ආයිබෝන් කියලා සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මම අද ගෙනාවේ අම්මිලා ගෙදර වෙලාවක අම්මිලා සර්ප්‍රයිස් කරන හොඳ පෝක් කරියක් ගැන. ඉතින් වැඩි කතා නැතුව අපි බලමු මේකට අමුදාවේ කියලා බැලුවොත් ඉස්සලා ඕනේ පෝක් ටිකක් ඕනේ. මේකෙදී පෝක් මෙතන කිලෝ එකක් තියෙනවා කියලා තමයි අපේ අම්මේ කිව්වේ ගෙනාපු දවසේ නා. ඊට පස්සේ මෙතන ඔයිල් ඕන, කහ කුඩු ඕන, ගම්බිරිස් කුඩු ඕනේ, ලුණු ඕන. ඊට පස්සේ උළුහාල් ඕන, මිරිස් කුඩු ඕනේ, තුනපහ කුඩු ඕනේ, අබ ඕන. ඊට පස්සේ කපාගත්ත ලුණු මෙතන තියෙනවා සුදු ලුණුයි ඉඟුරුයි මික්ස් එකක්. මේක තලපයක් විදිහට හදා ගන්න පුළුවන්. මම කෑලි කැහැපෙන විදිහට තමයි හදාගත්තේ. ඊට පස්සේ කපාගත්ත මිරිස්, රම්පේ, කුරුඳු, කරපිංචා. ඊට පස්සේ මෙතන තියෙන කරාබු නැටි. මේ කුරුඳු අපි ගෙදර හදපු ඔය වගේක් තමයි තියෙන්නේ. ඉතින් දැන් අපි යමු වැඩි කතා නැතුව කොහොමද පෝක් කරි එක හදන්නේ කියලා. හරි ඉස්සෙල්ලාම පෝක් ටික හොඳට හොදගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ ඒක හොදලා වුණාට පස්සේ අපි දානවා මෙතනදී තුනපහ කුඩු. තුනපහ කුඩු මේකට දානවා. ඊට පස්සේ මිරිස් කුඩු දානවා. ඊට පස්සේ ගම්බිරිස් කුඩු ටිකක් දා ගන්නවා. ඒකත් එක්කම කහ කුඩු ටිකකුත් දා ගන්න ඕන. ඊට පස්සේ දා ගන්නවා ලුණු. මම ලුණු මේකේ බෝතලෙන් එළියට ගත්තේ නැත්නම් මම අහලා තියෙනවා ලුණු ඇලෙන්නවත් ගෙදරකදී හොඳ නැහැ කියලා. ඉතින් මම ඒ හින්දා ලුණු බෝතලෙන් එළියට ගත්තේ නැහැ. මම අර එහෙම නිකන් නෝමල් මේවා කරා. ඊට පස්සේ අපි මෙතන කපාගත්ත සුදු ලුණු ටික තියෙන සුදු ලුණු ඉඟුරු ටික ඒ ටිකත් මේකට හොඳට දාගන්න. හරිද? ඊට පස්සේ හොඳට ඒක මික්ස් කරගන්න තමයි තියෙන්නේ. ඔයාලට මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් මොනවද ඕන අමුද්‍රව්‍ය. ඔයගොල්ලෝ ලේසි වෙන්නේ ග්‍රෑම් 500කට ග්‍රෑම් 500කට මොනවද ඕනේ කොච්චරක් ඕනේද අමුද්‍රව්‍ය කියලා මම දාන්නම්. ඒකත් එක්කම අද අම්මිලා දන්නේ නැහැ මම මේ වෙලාවේ කියලා සර්ප්‍රයිස් කරනත් එක්ක තමයි යන්නේ. මේකෙදි ඉතින් අම්මිලා වේලාසන කිව්වා දාලා තියන්න එළියට කියලා. ඉතින් මට හිතුණා කමක් නැහැ උයමු කියලා. වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් ගෙදර කවුරු හරි තනියම ඉන්නවා නම් කවුරුත් ගෙදර නැති වෙලාවක ගෙදර ආයව සර්ප්‍රයිස් කරන්න මට හදාගන්න පුළුවන් කරි එකක් හින්දා තමයි මේක වීඩියෝ එකක් විදිහට ඔයාලත් එක්ක ෂෙයා කරන්න අරගෙන ආවේ. ඒකත් එක්ක ඉතින් දැන් මේක කොහොම හරි හොඳට මික්ස් කරගන්න ඕනේ. කියන්නේ අර තුන පහ ඔක්කොම දාලා තියන්නේ හොඳට මස් වල තැවරෙන්න හොඳට මික්ස් කරගන්න ඕනේ. ඊට පස්සේ මික්ස් කරගෙන ඉවර වෙලා විනාඩි 20ක් විතර හොඳට සීසන් වෙන්න වහලා තියන්නේ. මම නම් ලන්ච් ෂීට් එකකින් වහන්නේ. ඕගොල්ලෝ මූඩියකින් වගේ වහලා තියන්න. එතකොට විනාඩි 20 විතර හොඳට සීසන් වුණාට පස්සේ අපි කරි එක හදන්න යමු. හරි දැන් අපි කරි එක හදන්න යන්නේ. පෑන් එක ලිපට තියාගෙන ඒකට තෙල් ටිකක් දාගන්න. තෙල් ටික දානවත් එක්කම අබ ටිකකුයි උළුහාල් ටිකකුයි දාලා හොඳට බැද ගන්න. තප්පර 30ක් විතර ඒක මදගින්නේ බැද ගන්න. මික්සර් එක හොඳට බැද ගන්න. තප්පර 30ක් විතර හොඳට බැද ගන්න. ඊට පස්සේ කරාව නැටි ටිකක් දා ගන්න ඕන. ඒකත් චුට්ටක් මික්ස් කරගන්න. ඊට පස්සේ කරපිංචා කපාගත්තු රම්පෙත් දාලා ඒකත් චුට්ටක් මික්ස් කරගන්න ආයෙ පාරක්. ඊට පස්සේ කුරුදු කෑලි ටික දාගන්න. ඊට පස්සේ අපි කපාගත්ත ලුණු ටික මිරිස් ටික ඒකත් එක්කම කපාගත්ත ලුණු ටිකක් ඇඩ් කරගන්න පෑන් එකට. ඒක ඊට පස්සේ ආයෙ බැද ගන්න ලුණු කෑලි ටික හොඳට රන්වන් පැහැ වෙනකන් වගේ බැද ගන්නට. දැන් ලුණු එක හොඳට බැදිලා රත්තරන් පාට වගේ වේගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් දැන් අපි කරන්න ඕනේ ඉස්සෙල්ලා අපි විනාඩි 20කින් සීසන් වෙන්න දාපු පෝක් ටික තියන ඒ ටික ගෙනල්ලා පෑන් එකට මික්ස් කරගන්න තමයි තියෙන්නේ.
ඊට පස්සේ ටිකක් මේක කලවම් කරගමු මේකට බා. හොඳට කලවම් කරගන්න මේක. තව දෙයක් කියන්න ඕනේ මේකෙදී මම තනියම තමයි රෙකෝඩ් කරන්නේ. මොනාරි අඩුපාඩු තියෙනවා නම් ඒවා මට කියන්න. මම ඒවා ටික හදා ගන්නම්. අනිත් එක සමහර තැන්වල වොයිස් එක අඩු වැඩි වෙනවා නම් ඒකට මේන් රීසන් එක මම වීඩියෝ එක එඩිට් කරනකොට සමහරක් තැන් වලට වොයිස් එක දානවා. හරිද? අපි මේකට වතුර දා ගන්නවා. වතුර කලවම් කරගන්නකොට මේකෙදී මේ මස් එක නිකන් වැහෙන ගානට වගේ වතුරේ කලවම් කරගන්න. ඊට පස්සේ වතුර දාලා වෙලා චුට්ටක් වෙලාවක් ඒක හොඳට මික්ස් කරගන්න කූරු ගා ගන්න. ඊට පස්සේ ඒකත් එක්කම විනාඩි 20ක් විතර හොඳට තැම්බෙන්න හින්දා පියන එකකින් වහලා තියාගන්න. මොකද මේක පෝක් හරියක හින්දා හොඳට පෝක් ටික තැම්බෙන්න ඕනේ. නැත්නම් කන්න බැරි වෙන හින්දා හොඳට තැම්බෙන්න ඕනේ. ඒ හින්දා පියන එකේ විනාඩි 20ක් විතර වහලා හොඳට තඹ ගන්න. ඉතින් හරිය අපි පැය භාගෙම වහලා තියන්නේ චුට්ටක් දෙපාරක් විතර පැය භාග ඇතුළත ඇරලා පොඩ්ඩක් කලවම් කරලා බලන්න. මොකද පෝක් කියන්නේ හොඳට තැම්බෙන්න ඕන එකක්. අමුවෙන් කන්න බැරි කරි එකක්. ඒ හින්දා හරියට තැම්බුනේ නැත්නම් කඩේකේ රහත් නැතු යනවා. ඒ හින්දා සැරින් සැරේ පොඩ්ඩක් ඇරලා මික්ස් කරලා බලන්න. මොකද යට ඒවා උඩට දාලා උඩ මස් ටික යටට දාලා එහෙම පොඩ්ඩක් මික්ස් කරන්න. එතකොට හොඳ කරි එකක් අපිට අන්තිමට ගන්න පුළුවන්. ඉතින් දැන් තියෙන ෆයිනල් ස්ටෙප් එක ඉස්සර තමයි කරන්න ඕනේ පියන ඇරලා හොඳට පොඩ්ඩක් මික්ස් කරලා බලන්න. අන්තිම ටික දැන් පැය භාගයක් විතර ඉවරයි. හොඳට බලන්න පෝක් එක හොඳට තැම්බිලා තියෙන්නේ කියලා. තැම්බිලා නැත්නම් තව ටික වෙලා තියන්න. මගේ හොඳට තැම්බිලා ඒ හින්දා අන්තිමටම කලකුරු ටිකක් දාලා කරි එක උඩට අම්මිලා එනකන් කරි එක තියලා අම්මිලාට දෙන්න තමයි තියෙන්නේ සර්ප්‍රයිස් කරන්නත් එක්ක. ඊට පස්සේ අම්මිලාගෙන් ෆීඩ්බැක් එක කොහොමද කියලා අපි බලමු. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකන් සතුටුයි හැමෝම වලටම thank you. ඉතින් මේ වගේ වීඩියෝ එකකින් ඉස්සරහට හමු වෙනකන් මම අදට ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝම වලටම ජය වේවා.